පොඩ්ඩක් මේ පින්තූර ටික බලලා ඉන්නකෝ. මේ ඉන්නේ අවුරුදු 28ක කාන්තාවක්. මෙයා අවුරුදු 34ක පිරිමි පුද්ගලයෙක්. මෙයා අවුරුදු 30ක කාන්තාවක්. ඉතින් ඕගොල්ලෝ බලන්න ඇති මේගොල්ලන්ට මේ මොකද වෙලා තියෙන්නේ කියලා. වයසට වඩා වැඩි මහලු පෙනුමක් තියෙනවා. කැත වෙලා. එහෙම නේද? හරි. මේගොල්ලෝ කලින් හිටපු විදිහත් මම පෙන්නන්නම්කෝ. මේ පින්තූර මම ඉන්ටර්නෙට් එකෙන් ගත්තේ. මේගොල්ලන්ට මෙහෙම වෙලා තියෙන්නේ අයිස්. එහෙම නැත්නම් ක්‍රිස්ටල් මෙතැම්ෆෙටමීන් කියන මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වුණාට පස්සේ. ඉතින් අපි බලමු අයිස් මේ කින් තරමටම භයානකද කියලා. මේ තියෙන්නේ ඔයාගේ ස්නායු පද්ධතියේ ස්නායු. මේ ස්නායු දෙකක් අතර පණිවිඩ හුවමාරු කරන්න රසායනික ද්‍රව්‍ය විශේෂයක් තියෙනවා. නියුරෝට්‍රාන්ස්මිටර්ස්. එහෙම නැත්නම් ස්නායු සම්ප්‍රේෂක කියලා. ඉතින් මේ වගේ જાති ගොඩක් තියෙනවා. ඒවෙන් එකක් තමයි මේ ඩෝපමීන් කියන්නේ. ඩෝපමීන් තමයි ඔයාව සතුටින් තියන්න, ඔයාලට සතුට හැඟීම් ඇති කරන්න උදව් කරන කෙනා. ඒ වගේම මේ ස්නායු වල තියෙන නිකන් කොකු වගේ જાතියක් රිසෙප්ටර්ස් කියලා. ඉතින් මේ ඩෝපමීන් ගිහිල්ලා මේ ස්නායුවේ රිසෙප්ටර්ස් වලට තමයි සම්බන්ධ වෙන්නේ. ඔයා අයිස් ගත්තම අයිස් වගේ මොලේට ඇතුල් වෙලා ඩෝපමීන් ප්‍රමාණය එකපාරට වැඩි කරනවා. එතකොට මුලදී ඔයාට හරියම සතුරු හැඟීමක්, හොඳට වැඩ කරගන්න පුළුවන් හොඳ හැඟීමක් තියෙනවා. ඒ වුණාට කල්ගත වෙනකොට ඩෝපමීන් රිසෙප්ටර්ස් ඒ වගේම ඔයාගේ ඇඟේ ස්වභාවිකම ඇති වෙන ඩෝපමීන් ප්‍රමාණය අඩු වෙනවා. එතකොට අර මුලදී දැනෙච්ච සතුරු හැඟීම ලබා ගන්න ඔයාට වැඩි වැඩියෙන් මේ අයිස් මත්ද්‍රව්‍ය ඕන වෙනවා. ඒ කියන්නේ කලින් ගත්තට වඩා වැඩි මාත්‍රාවක් අවශ්‍ය වෙනවා. හදිසියට ඔයා මේක නැවැත්තුවොත් ඔයාගේ ඇඟේ මේ ඩෝපමීන් ප්‍රමාණය එකපාරට අඩු වෙනවා. එතකොට ඔයාගේ මූඩ් එක ලෝ වෙනවා. ඒ කියන්නේ ඔයාට දුක් මුස් ස්වභාවයක් එනවා. හරියට නිින්ද යන්නේ නැහැ. නොයුසිලිවන්ත ගතියක් එනවා. ඇඟට පණ නැහැ. වැඩ කරගන්න බෑ. මෙන්න මේ වගේ ප්‍රශ්න ගොඩක් එනවා. ඉතින් ඒ ප්‍රශ්න මග අරව ගන්න ඔයාට දිගින් දිගටම මෙන්න මේ අයිස් ලබා ගන්න සිද්ධ වෙනවා. ඉතින් මේක තමයි ඇබ්බැහි වීම කියන්නේ. ඉතින් මෙන්න මේ අයිස් වලට ඇබ්බැහි වෙච්ච පුද්ගලයන්ගේ ඇඟට මේක තාම අහිතකර විදිහට බලපානවා. හાર્ට් එකට බලපාලා හાર્ට් රේට් එක වැඩි වෙනවා. ඒ වගේම ප්‍රෙෂර් වැඩි වෙනවා. හાર્ට් ඇටැක් එන්න පුළුවන්. විවිධ හදවත් රෝග ඇති වෙන්න පුළුවන්. මොලේ ලේකට හිර වෙලා ස්ට්‍රෝක් එහෙම නැත්නම් ආඝාතයකින් තත්ත්වයක් වෙන්න පුළුවන්. ෆිට්ස් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම පෙනහළු වල හුස්ම ගන්න අසිරිතා එන්න පුළුවන්. පෙනහළු හානි වෙන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනේ මේ පුද්ගලයන්ට එනවා ක්‍රියාශීල තත්ත්වයක්. ඒකට අපි කියනවා මෙත් මවුත්. ඉතින් මේ පින්තූරේ පේන විදිහට දත් මුල් දිය වෙනවා, විදුරු මස් දිය වෙනවා, විදුරු මස් වල සැරව ගෙඩිය ඇති වෙනවා, තුවාල ඇති වෙනවා, ආහාර මාර්ගයේ තුවාල ඇති වෙන්න පුළුවන්, ඩයරියා මේ වගේ ගොඩක් දේවල් ඇති වෙන්න පුළුවන්. මොලේටත් අහිතර විදිහට බලපානවා. ඉතින් මේ පුද්ගලයන්ට ડિප්‍රෙෂන් එහෙම නැත්නම් විෂාදය, ඇන්සයිටි, ඊටම නැති රූප ශබ්ද පේනවා ඇහෙනවා වෙන්න පුළුවන්, අවධානය දෙන එක, මතක ශක්තිය, තර්කානුකූල බුද්ධිය, තීරණ ගැනීම මේ හැම එකකටම ඉතාම අහිතකර විදිහට බලපානවා. මේගොල්ලන්ට ගොඩක් කේන්ති යනවා, ඒ වගේම විනාශකාරී හැසිරීම් සහ අපරාධ කරන්නවත් පෙළවෙන්න පුළුවන්. ඉතින් සමාජීය වශයෙන් වගේ ජොබ් එකක් කරනවා නම් ජොබ් එකට බලපාන්න පුළුවන්. නෑදෑයෝ, යාළුවෝ, වයිෆ්, ගර්ල්ෆ්‍රෙන්ඩ් වගේ අයත් එක්ක තියෙන සම්බන්ධතාවයට අහිතර විදිහට බලපාන්න පුළුවන්. ඒ වගේම වැදගත්ම දේ මූල්‍යමය මේ කාලේ තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක මේ වගේ දෙයකට ඇබ්බැහි වුණා කියන්නේ ඉතින් කබල ලිප්පට වැටුණා වගේ තමයි. ඉතින් කෙටිම කියනවා නම් ශාරීරිකව, මානසිකව, සමාජීය වශයෙන් විනාශ වෙලාම යනවා. ඔයා මේ වීඩියෝ එක බලන වෙලාවේ ඔයාට එහෙම නැත්නම් ඔයා අඳුරන කෙනෙක් අයිස් භාවිතා කරන්න හිතාගෙන ඉන්නව නම් එහෙම නැත්නම් යාළුවෙක් කිව්වනම් මෙහෙම එකක් තියෙනවා පොඩ්ඩක් try කරලා බලමු. ඉතින් මේක එකපාරක්වත් උත්සාහ කරලා බලන්න හොඳම නැති දෙයක්. ඉතින් ඔයාගේ යාළුවොත් එක්ක මේ වීඩියෝ එක share කරගන්න. ඒ වගේම ඔයාටත් මේ වගේ අත්දැකීම් තියෙනවා නම් දන්න කාට හරි මේ වගේ දෙයක් වෙලා තියෙනවා නම් ඒ අත්දැකීමුත් අපිත් එක්ක share කරගන්න කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු මේ අයිස් එහෙම නැත්නම් ක්‍රිස්ටල් මෙතැම්ෆෙටමීන් ඇබ්බැහිය වළක්ව ගන්න කොහොමද කියලා.